2024 A-level paper එකේ pure paper එකේ 6 වෙනි ගාන තමයි දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකේ තියෙන්නේ අනුකලනය ගාන තියෙන 6 වෙනි ගානට. හරි අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. y සමානයි 2 බෙදීම මෙන්න මේ ශ්‍රිතයේ x සමාන 1 හා x සමාන මූල 2 වක්‍ර මගින් ආවර්ත ප්‍රතිශත x අක්ෂය වටා 2.5 රේඩියන වලින් භ්‍රමණය කරනු ලබයි. මෙලෙස ජනනය කරනු ලබන ඝන වස්තුවේ පරිමාව 5 වාරයක් මූල 3 ඍණ 1 බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට අපිට සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම සූත්‍රයක්. පරිමාව හොයන සූත්‍රයක් තියෙනවා. පරිමාව සමානයි 5 වාරයක් a ගේ ඉඳලා b දක්වා fx ගේ වර්ගය dx. ඔන්න ඔක තමයි සූත්‍රය. ඔය සූත්‍රයට අනුව තමයි අපිට අනුකලනයේදී පරිමාව හොයන්න තියෙන්නේ. හරි. අපි බලමු මේ ගාන කොහොමද ගන්න කියලා. එතකොට මේක කියන්නේ මෙන්න අපිට අවශ්‍ය පරිමාව සමානයි අනුකලනය එකේ ඉඳලා මූල 2 දක්වා 2 බෙදීම x වාරයක් 4 ඍණ x වර්ගයේ 4 මූලය dx. ඔන්න ඕක තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඕක අනුකලනය කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පරිමාව හොයන්න කියලා තමයි කියන්නේ. හරි. අපි මේක වර්ග කරගන්න ඉන්නේ. සූත්‍රය අනුව මේක වර්ගය අපිට හොයන්න වෙනවා. වර්ගය. ඒතකොට මෙතන එනවා එකේ ඉඳලා මූල 2 දක්වා 2 වර්ගය 4යි x ගේ වර්ගය x වර්ග මේ තියෙන්නේ 4 ඍණ x වර්ගයේ මෙන්න මේ 4න් 1 කියන අගයයි තියෙන්නේ. ඒතකොට ඕක වර්ග වුණොතින් මේ ප්‍රකාශනයේ වර්ග වුණොතින් මේ දෙක ගුණ වෙනවනේ. එතකොට 4 ඍණ x වර්ගයේ 2 බෙදීම 4. ඒ කියන්නේ භාගය. 4 ඍණ x වර්ගයේ භාගවෙනි බලය. භාගවෙනි බලය කියන්නේ වර්ගමූලය. 4 ඍණ x වර්ගයේ වර්ගමූලය. ඔන්න ඕක තමයි තියෙන්නේ. හරිද? ආයෙත් මෙතෙන්ට එන්නේ මේක වර්ග වුණාන් පස්සේ 4 ඍණ x වර්ග dx. හරි. අපිට මෙතෙන්ට ආදේශයක් ගන්න වෙනවා. මොකද්ද ගන්න වෙන ආදේශය? මෙන්න මේකේ ඇතුලේ 4 ඍණ x වර්ගනේ තියෙන්නේ. අපිට මෙන්න මෙතනත් 4ක් හදාගන්න පුළුවන්. දෙකේ වර්ගය ගත්තා. එතකොට x ට අපි ගමු sin t. එහෙනම් මෙන්න අපිට පුළුවන් මෙහෙම කරන්න. x වෙනුවට ආදේශයක් ගන්නවා 2 sin t. x වෙනුවට ආදේශයක් ගන්නවා 2 sin t. එතකොට මේක වර්ග කරොත් x වර්ග සමානයි 4 sin වර්ග t. 4 sin වර්ග t. මම මෙයාට ගන්න මේ සීමාව ආදේශ කරලා x සමාන 1 විට x සමාන 1 විට x සමාන 1 විට එන්නේ කීයද? 1 සමානයි 2 sin t. ඒතර sin t සමානයි භාගයයි. එහෙනම් භාගය වෙන sin 5 බෙදීම 6 දී. එහෙනම් t ගියාගේ 5 බෙදීම 6යි. ඊළඟගේ මූල 2. x සමානයි මූල 2 විට. එතකොට මූල 2 සමානයි 2 sin t දෙකෙන් බෙදන්න. එතකොට sin t සමානයි 1යට මූල 2. 1යට මූල 2 වෙන්නේ 45 දී. t සමානයි 5 බෙදීම 4 දී. එහෙනම් ඔන්න අපිට සීමාව වෙනස් කරගත්තා. සීමාව වෙනස් කරගත්තා. සීමාව වෙන්නේ 5 බෙදීම 6 ඉඳලා 5 බෙදීම 4 දක්වා මෙයා කියන ආදේශ කරන 4 බෙදීම x වර්ග කියන්නේ 4යි sin වර්ග t. 4යි sin වර්ග t මේ වර්ගමූලය ඇතුළට ආදේශ කරන්න. වර්ගමූල 4 ඍණ x වර්ග 4යි sin වර්ග t. හරි. මෙතන dx ඉන්නවනේ. dx කියන එකත් අපි හදාගන්න වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ශ්‍රිතය අවකලනය කරන්න එකපාරට. මෙන්න මේ ශ්‍රිතය අවකලනය කරන්න. dx බෙදීම dt. dx බෙදීම dt. මේ පැත්ත අවකලනය කරොත් එනවා sin t අවකලනය කරොත් cos t. එහෙනම් dx කියන්නේ 2 cos t dt. එහෙනම් මම මෙතෙන්ට ආදේශ කරනවා 2 cos t dt. ඔන්න ඔහොම එකක් එනවා. මේ 4ට 4 කපලා දාන්න පුළුවන්. මේ 5 ඉන්නවා මේකේ. හරි. 5 බෙදීම 6 ඉඳලා 5 බෙදීම 4 දක්වා කැපුණා. මෙතන 4 වර්ගමූලය තුලින් එළියට ගන්න. එතකොට
එළියට එන්නේ දෙකක් නේද? 4ක් එළියටකොට දෙකක් වෙලා එන්නේ. එතකොට 2යි sin වර්ග t. එතකොට මේ වර්ගමූලය ඇතුලේ හැදෙන්නේ එක ඍණ sin වර්ගනේ. එක ඍණ sin වර්ග කියන්නේ කාටද? cos වර්ග. එක ඍණ sin වර්ග. එක ඍණ sin වර්ග කියන්නේ cos වර්ග. cos වර්ගයේ වර්ගමූලය cos. cos t. මෙතන එනවා 2යි cos t dt. එතකොට cos t ට cos t කැපෙනවා 2ට 2 කැපෙනවා. එකයට sin වර්ග කියන්නේ cosec වර්ග. එහෙනම් මෙන්න එනවා 5 අනුකරණ 5 බෙදීම 6 ඉඳලා 5 බෙදීම 4 දක්වා cosec වර්ග t dt. cosec වර්ග අවකලනය කරොත් මොකක්ද ලැබෙන්නේ? එතකොට cosec වර්ග එන්නේ කවුරු අවකලනය කරොතින්ද? දැන් අපිට කියන අනුකලනය කරන්න කියලා. cosec වර්ග ලැබෙන්නේ කවුරු අවකලනය කරොත්ද? cosec වර්ග ලැබෙන්නේ cot අවකලනය කරොත් නේද? cot අවකලනය කරොත් ඍණ cosec වර්ග. cot අවකලනය කරොත් ඍණ cosec වර්ග. එහෙනම් cosec වර්ග අනුකලනය කරොත් ඍණ cot කියලා ලැබෙන්න ඕන. නම් මෙන්න උත්තර එනවා 5 cosec වර්ග අවකලනය කරොත් එන්නේ ඍණ cot t 5 බෙදීම 6 ඉඳලා 5 බෙදීම 4 දක්වා. අපිට පුළුවන් ඍණ එළියට ගන්න. එහෙනම් ඍණ 5 මුලින් උඩ සීමාව ආදේශ කරන cot 5 බෙදීම 4 ඍණ cot 5 බෙදීම 6. එතකොට එනවා cot 45. ඒ කියන්නේ tan 45 පරස්පරය 1යි. cot 5 බෙදීම 6. ඒ කියන්නේ tan 30 පරස්පරය මූල 3යි. ඍණෙන් ගුණ කරවතින් මූල 3 ඍණ 1. ඔන්න උත්තරය.